Hello ළමයි, welcome back to my YouTube channel. ඉතින් අද මම මේ පාරේ යන අයටත් ඔරෝ යන්නේ ඉක්මනට. අද අපේ අම්මගේ බර්ත්ඩේ එක. ඉතින් මං ටක් ගාලා මේ ගෙදර දුවනවා. මොකද එයා දන්නේ අපි ආව සර්ප්‍රයිස් කරන්න යන්නේ කියලා. ඉතින් මං ඕන කරන බඩු ටිකකුත් තියනවා. ඒ ටිකත් අරගෙන දොල යන්නේ අම්මව ගන්න. ඔන්න දැන් පාර ළඟට ඇවිල්ලා ඉන්නේ යාව ගන්න. හරි මේ තියෙන යාව අරගෙන. එයා දන්නේ නෑ යා අපිට හවසට කන්න කියලා බේකරියෙන් මොන හරි ගේන්න කියලා කඩේට ගියා. බේකරියට ගිහලා මොන හරි අපිට හවසට කන්න කියලා එයාගේ බර්ත්ඩේ එක අද. එයා දන්නේ කිසිම දෙයක් එයාට පොඩි සර්ප්‍රයිස් එකක් තියෙනවා කියලා. එයා මේ කොර ගහන්න යන කකුල එයා වැටිලා බයිසිකලෙන්. ඉතින් අපි දැන් යන් එයාගේ සර්ප්‍රයිස් එක බලන්න. ඇත්තට එකපාරටම පාරවකට ආවා. මට මග තිබුණ වීඩියෝ කිසිම දෙයක් ගන්න බැරි වුණා යාළුවනේ. ඉතින් අපි ආවා පාරෝ එකට. මේ තියෙන්නේ පාරෝ එකේ ඔයාලා දැන් කලින් බ්‍රෙඩ් ඇන්ඩ් බටර් කෝනර් එක දැක්කා. මේ තියෙන්නේ සැලඩ් කෝනර් එක. ඔය විදිහට තමයි ඒගොල්ලෝ arrange කරලා තිබ්බේ. මම සැලඩ් කෝනර් එකයි ඒ ගැන විස්තර ටිකක් කියන්නම්. ඔය තියෙන ඒගොල්ලෝ හදලා තිබ්බ සැලඩ් ඊට අමතරව අපිට එතනදී කස්ටමයිස් කරලා අපිට කැමති විදිහට සැලඩ්ස් හදාගන්න පුළුවන්කම තිබ්බා. ඉතින් ඊට පස්සේ මේන් කෝනර් එකේ මට මතක විදිහට අතට දැන් නම් මට මතක නැහැ. රයිස් ಜಾති දෙකක් තිබ්බා, නූඩල් එකක් තිබ්බා. එතකොට අමිතේ මේ නූඩල් එක පාස්ටා ಜಾති දෙකක් තිබ්බා. ඊට පස්සේ ඔය vegetables එක ඒවා තිබ්බා. ඊට පස්සේ මේ තියෙන මතන මෂ්රූම්. ඊට පස්සේ vegetable වලින් මොකක් හරි item එකක් තිබ්බා මට ඒක මතක නැහැ. chicken තිබ්බා ක්‍රම දෙකකට හදලා. මේ නම් fish. අර කලින් තිබ්බෙත් fish උත් ඒගොල්ලෝ dishes දෙකක් ක්‍රම දෙකකට හදලා තිබ්බා. මේ තියෙන pork curry. මම නම් pork කන්නේ නැහැ. ඔයගොල්ලෝ pork lover කෙනෙක් නම් ඇත්තටම මේ pork එක මාර රසයිලු. මම දන්නේ නැහැ. මම කෑවේ නැහැ. ඊට පස්සේ මෙතන ටිකක් ශ්‍රී ලංකන් ටයිප් කෝන එකක් තිබ්බා. මෙතන තිබ්බේ කොත්තු. මෙතන ක්‍රැබ් කොත්තුයි චිකන් කොත්තුයි තිබ්බා. මෙතන ලයිව් ඇක්ෂන් ස්ටේෂන් එකක් තිබ්බේ. මෙතන ආප්ප තිබ්බා. නෝමල් ආප්පයි, පිටර ආප්පයි. ඊට පස්සේ අපි යමු ඩෙසර්ට් කෝන එකට. මේක බ්‍රෙඩ් පුඩින් එකක්. අදකට මට මතක විදිහට කර්ඩ් තිබ්බා. ඇත්තටම මේ ඩෙසර්ට් එකකවත් මට නම දැන් මතක නැහැ. මම ඔයාලට කියන්නම් මේ අපි ගියේ පාරෝ එකේ නිට්ටඹුව පාරෝ එකේ normal weekday dinner buffet එකට. අපිට price එක උනේ එක්කෙනෙකුට 3145ක්. මෙතන මගේ එක ප්ලේට් එකක්. මගේ ප්ලේට් ටික මම නිකන් දැන් ඔයාලට ෂෙයා කරගන්න. ඉතින් ඔයාලටත් මේ වගේ ඔයාලගේ ස්පෙෂල් ඩේ එකක් සෙලිබ්‍රේට් කරගන්න ඕන නම් පාරෝ එකට කෝල් එකක් දීලා රිසර්වේෂන් එකක් දාගන්න. අපි ඒගොල්ලන් කේක් එකක් කිව්වා අප්ම සර්ප්‍රයිස් කරන්න කියලා. ඉතින් ඒගොල්ලෝ ඒක ලස්සනට arrange කරලා තිබ්බා. අම්මා ගොඩක් සතුටු වුණා. ඉතින් ඔයාලත් මේ වගේ ස්පෙෂල් ඉවෙන්ට් එකක් තිබ්බොත් මේ වගේ ස්පෙෂල් විදිහට ඩේ එක සෙලිබ්‍රේට් කරන්න. ඉතින් තව වීඩියෝ එකකින් හම්බෙමු. Bye. Thanks for watching. Bye.